තෙරුවන් සරණයි සියලු දෙනාටම පින්වන්ත දවසක් වේවා පින්වන්ත ජීවිත බවට පත් වේවා සීල සමාධි ප්‍රඥාව වැඩි වේවා යෝනිසෝ මනසිකාරය තුලම හිත පිහිටේවා අද අපි කතා කරන්න යන සූත්‍රය සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ තියෙන අවිජ්ජා පහාන සූත්‍රය අවිද්‍යාව ප්‍රහාණය වීම ගැන වදාළ දිසුම මේ දේශනාව කරද්දී මගේ භාගතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර. අතකෝ අඤ්‍යතරෝ බික්කු යේන භගවා තේන උපසංකමිත්වා භගවන්තං අවිවාදෙත්වා ඒකමන්තං නිසීදී. එක්තරා භික්ෂුවක් භාගතුන් වහන්සේ හමු වෙලා භාගතුන් වහන්සේට වන්දනා මාන කරලා වාඩි වුණා. ඒකමන්තං නිසින්නා කෝසෝ බික්කු භගවන්තං ඒතද වෝච. එහෙම වාඩි වෙච්ච භික්ෂුව භාගතුන් වහන්සේට මෙහෙම කියනවා. කතන්නෝ කෝ බන්තේ ඥානතෝ කතම් පස්සතෝ අවිජ්ජා පහීයති විජ්ජා උපජ්ජති ති. මේ කොහොම දැනගත්තාමද කොහොම දැකගත්තාමද අවිද්‍යාව ප්‍රහීන වෙලා විද්‍යාව ඇති වෙන්නේ කියලා. චක්කුංකෝ භික්කවේ අනිච්චතෝ ඥානතෝ පස්සතෝ අවිජ්ජා පහියති. මේ ඇහැ අනිත්‍යයි කියලා දැනගෙන දැකගත්තොත් අන්න එතන අවිද්‍යාව ප්‍රහීන වෙලා විද්‍යාව උපදිනවා. රූපේ අනිච්චතෝ ඥානතෝ පස්සතෝ අවිජ්ජා පහියති විජ්ජා උපජ්ජති. මේ රූපය අනිත්‍යයි කියලා දැනගෙන දැකගත්තොත් අන්න එතන තමයි විද්‍යාව ඉපදෙන්නේ, සම්මා දිට්ඨියටපත් වෙන්නේ, ප්‍රඥාවටපත් වෙන්නේ. චක්කු විඥානං අනිච්චතෝ ඥානතෝ පස්සතෝ අවිජ්ජා පහියති විජ්ජා උපජ්ජති. මේ චක්කු විඥානය අනිත්‍යයි කියලා තමා තුළින් දැනගෙන දැකගත්තොත් අනිත්‍යයි කියලා තමා තුළින් දැනගෙන දැකගත්තොත් අන්න අවිද්‍යාව ප්‍රහීන වෙලා විද්‍යාව ඉපදෙනවා. යම් පින්දං චක්කු සම්පස්සපච්චය උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා. මේ ස්පර්ශය නිසා ඇසේ ස්පර්ශය නිසා ඇතිවෙනා වූ සැප දුක අදුක්ඛම සුඛ වේදනාව, ඒ වේදනා තුනම අනිත්‍යයි කියලා දැනගෙන දැකගත්තොත් අන්න එතන අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව ඉපදෙනවා. එතකොට කොහොමද මේ ඇස අනිත්‍යයි කියලා දැනගෙන දැකගන්නේ? මේ ඇස මුල් කරගෙන කැමැත්ත, ඡන්ද රාගය මුල් කරගෙන ඔබට ඇස තුලත් සකස් වෙන්නේ එක්කෝ සැප වේදනාවක්, එක්කෝ දුක් වේදනාවක්, එක්කෝ අදුක්කම අසුඛ වේදනාව, උපේක්ෂා වේදනාව. ඇසට ගෝචර වන්නා රූපයට ඡන්ද රාගයෙන් බැඳීම නිසා සකස් වෙන්නේ එක්කෝ සැප වේදනාවක්, එක්කෝ දුක් වේදනාවක්, එක්කෝ උපේක්ෂා වේදනාවක්. ඇසයි රූපයයි සම්බන්ධ වීම නිසා ඇතිවෙනා වූ විඥාණයට ඡන්ද රාගයෙන් බැඳීම නිසා ඇතිවෙන්නේ එක්කෝ සැපයක්, එක්කෝ දුකක්, එක්කෝ උපේක්ෂාවක්. මේ ස්පර්ශය නිසා ඇතිවෙනා වූ සැප දුක උපේක්ෂා කියන වේදනාවලට ඡන්ද රාගයෙන් බැඳීම හින්දා ඇතිවෙන්නේ එක්කෝ සැපයක්, එක්කෝ දුකක්, එක්කෝ උපේක්ෂා වේදනාවක්. නමුත් අපි දන්නවා මේ ආයතන ඇස කන නාසය දිවකය මනස කියන ආයතන වේවා, ඊට ගෝචර වන්නා වූ රූප වේවා, ඒ නිසා හටගන්නා වූ විඥාන වේවා, ඒ ස්පර්ශ නිසා හටගන්නා වූ වේදනා වේවා. ඒ වේදනා තුළ ඔබට සැප වේදනාවක් ප්‍රකට වෙන විට කවදාවත් හුදකලා වූ සැප වේදනාවක් නැහැ. ඒ සැප වේදනාව තුළ මනසේ ඇතිවෙන සැප වේදනාව තුළ ඒ සැපේ නැති වෙයිද කියන බය, නැති නොවි පවත්වාගෙන යාම ආරක්ෂා කර ගැනීමේ දුක් ටික තියෙනවා. එහෙනම් සැපේ යම්සේද ඒහා සමාන දුකක් තියෙනවා නම් එතන තිබිලා තියෙන අදුක්කම අසුඛ වේදනාව අනිත්‍ය දුක. දුක ප්‍රකට වෙන්නෙම යම් පිංචං න ලබති තම්පි දුක්ඛ. මම කැමති විදියට දෙයක් නැති වීම තුළ. ඒතකොට හිත ඔබට බලාපොරොත්තුවක්, කැමැත්තක්, සැපයක් හැටියට පෙන්ලා තමයි දුකටපත් කරලා තියෙන්නේ. එහෙනම් එතන දුක කිව්වට එතන සැපේ තියෙනවා. එතන තියෙන අදුක්කම අසුඛ වේදනාව අනිත්‍ය දුක.
උපේක්ෂා වේදනාව තුළ තියෙන අදුක්කම අසුඛ වේදනාව අනිත්‍ය දුක. ඒතර මේ ලෝකයේ ඇස මුල් කරගෙන වේවා, රූපය මුල් කරගෙන වේවා, විඥානීය මුල් කරගෙන වේවා, ස්පර්ශය මුල් කරගෙන වේවා, ඒ සකස් වෙන්නා වූ දේවල් වලට ඡන්ද රාගයෙන් බැසීම නිසා තමයි වේදනා තුනක් හටගන්නේ. මං කැමති විදියට තියෙනවා නම් සැපයක්, මං කැමති විදියට නැත්තම් අකමැත්ත දුකක්. මගේ කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකට වෙන්නේ නැත්තම් උපේක්ෂා වේදනාවක්. එතකොට මේ ආයතන වේවා, රූප වේවා, විඥාන වේවා, ස්පර්ශය වේවා මුල් කරගෙන සකස් වෙනා වූ වේදනා පිරිසිද දැක්කොත් සැපේ තුල තියෙන්නේ එහෙනම් අදුක්කම සුඛ වේදනාව අනිත්‍ය දුක කියලා. දුක තුල තියෙන්නේ දුක් වේදනාව තුල තියෙන්නේ අදුක්කම සුඛ වේදනාව අනිත්‍ය දුක කියලා. උපේක්ෂා වේදනාව තුල තියෙන්නේ අදුක්කම සුඛ වේදනාව අනිත්‍ය දුක කියලා. අන්න ඔහු වේදනාව පිරිසිද දකිනවා. මගේ භාගතුන් වහන්සේ දේශනා කරනවා අදුක්කම සුඛං සන්තං අද්දකීනං අනිච්චතෝ කියලා. මේ අදුක්කම සුඛ වේදනාව අනිත්‍ය හැටියට දකින්නේ කියලා. අන්න ඔහු දකිනවා මේ වේදනා තුනක් මුලාව තුල වෙන් වශයෙන් වින්දට තියෙන්නේ අදුක්කම අසුඛ වේදනාවමයි කියලා. එතකොට මේ චන්ද්‍රාගයේ නිසා ඇතිවෙන්නා වූ වේදනා තුනම අනිත්‍යයි කියලා ඥානතෝ පස්සතෝ දැනගෙන දැකගත් එක්කෙනා දකිනවා එහෙනම් අනිත්‍ය තමයි දුක. යද නිච්ඡන් තන් දුක්ඛං. යමක් අනිත්‍ය නම් දුකයි. එතකොට ඇයි මං අනිත්‍ය තුල ඉන්නේ? මං මුලාව තුල ඉන්න තාක්කල්. එහෙනම් මුලාවයි මේ ලෝකේ දුක. ඇයි මං මුලාව තුල ඉන්නේ? හිත මුලා කරනවා කියලා දන්නේ නැති හින්දා. එහෙනම් අවිද්‍යාවයි දුක කියලා දකිද්දී එයා අවිද්‍යාව තුළ නැහැ. අවිද්‍යා යත්තේව විද්‍යාව ඉපදිලා මුලාව නැති වෙලා අනිත්‍ය දුකෙන් නිදහස් වෙලා අන්න එයා දුක අවබෝධ කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දුක්ඛ සත්‍ය ඥානය අවබෝධ කරලා දුක්ඛ සමුදය සත්‍ය ඥානය, දුක්ඛ නිරෝධ සත්‍ය ඥානය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය ඥානය ඇති කරලා ආරයන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා සම්මා දිට්ඨියට පත් වෙලා දහම් ඇස ඇති කරගෙන ඥානය ඇති කරගෙන ප්‍රඥාව ඇති කරගෙන ඉතින් ඒ සඳහා ඔබටද මටද සංසාරයක් පුරාවට සැපේ තුල දුක නොපෙන්නපු දුක තුල සැපේ නොපෙන්නපු රැවටලිකාර මුලා කරන තුච්ච හිත රැවටලිකාර මුලා කරන තුච්ච කෙනෙක් හැටියට දැන දැක ප්‍රඥාවට පත්ව සම්මා දිට්ඨිය තුල යෝනිසෝ මනසිකාරය කිරීමමයි කළ යුත්තේ. ඒ සඳහා යෝනිසෝ මනසිකාරය කිරීමට වැඩි වැඩියෙන් හේතු සකස් වෙන්නා වූ පින්වන්ත දවසක් ජීවිතයක් වේවා. තෙරුවන් සරණයි.